මේ ඉස්කෝලේදී උගන්වන ගුරුවරු ගෙදර ගිහලා පාඩම් කරන විදිහ ගැන අපිට කියලා දෙනවා. ගුරුවරු 3 දෙනෙක් ගත්තා මේ 3 දෙනා කියන්නේ විදිහුණා. ඒ වගේම ටියුෂන් ගුරුවරු පාඩම් කරන විදිහ ගැන කියලා දෙනවා. ඉතින් සර් ඒවා ඊට වඩා වෙනස් විදිහ ඒවා තමයි කියලා කියන්නේ. මට තේරෙන්නේ නැහැ සර් මම කවුරු කියන විදිහට පාඩම් කරන්න ඕනේ කියලා. මේක අහගෙන ඉන්නේ. මම දැන් පාඩම් කරලා කියන ක්‍රමේ දැන් මට හරි නෑ වගේ දැනෙනවා. වෙන ක්‍රමයක් try කරලා බලද්දී ඒකත් හරි නෑ වගේ දැනෙනවා. මේක උත්තර දෙන්නකෝ. මම වගේ තව කී දෙනෙක් මේ ප්‍රශ්නේ අද දන්නේ නැහැනේ. ඒ ප්‍රශ්නේ කියලා වෙන සර් කෙනකින් විසඳුමක් දැනගන්න කියලා අහුවම ඒ සර් කොහෙවත් නැති ක්‍රමයක් ගැන කියලා දෙනවා. ඒක තමයි යකෝ ගොන්නේ කියන්නේ බයෝ එවුන් ඉස්සෙල්ලාම අහන්න ඕන මොකව පාඩම් කරන්න කියලා දෙන විදිහද. බයෝ ගුරුවරයා. ඔච්චර කට ගැහලා දැන් හරියට දැන් ටකපල්ලා තියෙන්නේ. ඔය කරගත්තනේ. මේකේ මේ හතරමයි මේ ඉන්න හැමෝගෙම අහගෙන යන්න එපා. මම සාමාන්‍යයෙන් ක්‍රමයේ දෙන්නේ බැරි ගන්න නෙමෙයි. මිනිස්සුන් විසින් කළ යුතු එකක්. ඔබ මිනිසෙක් නම් ඒක කරන්න ඕන. සතියේ තුන්පාරක් පාඩම් කරන කෙනෙක් මම ක්‍රමයේ කියලා දුන්නා නේද? ඒක කරන්න. ඒක කරලා ඒක ෆිට වෙන්නේ නැත්නම් මේක කරන්න. ඒ නිසා දෙන්න. ඉතින් මේක කරලා ඉන්න. දැන් මේ ඔක්කොගෙම බේත් අරගෙන මග ළඟ ඉන්න එපා. ඇක්ට වුණා වෙලා. හරි? ඔය නැත්තේ මොකද්ද? නැත්තේ අන්නේ කියලා ඔය මේ තමන්ගේ සොය අදහස් කියන જાති දැන් වලට බලන්න විතර හෙන්නේ වල ස්වාධීනයි වලට මේ තනියම කල්ප. ඔබට තනියම කල්පනා කරලා කරන්න පුළුවන්. කරන වැඩි පකුර වෙලා යනවා. ළඟක් පේන්නේ. ඒකයි ගුරුවරු ඉන්නේ දෙමව්පියෝ ඉන්නේ වැඩි හිටෝ ඉන්නේ. කියන දේ අහලා ගැලපෙන දේ කරන්න. නමුත් දැන් මම සිංහලෙන් කිව්වා ඒ විෂයට ස්පෙෂලායිස් වෙච්ච ගුරුවරයා කියන දේ ඉස්සලා අහන්න. මැත්ස් ළමෙක් නම් අනිවාර්යෙන් ෆස්ට් ප්‍රයොරිටි එක දෙන්න ඕන. මොන ගුරුවරයා කියන දේ අහන්නද? මැත්ස් ගුරුවරයා කියන දේ අහන්නද? ඒ මොනවද කියන්නේ? ඒක දන්නේ. ස්ට්‍රීම් එක කොහමද ගලන්නේ කියලා. ආයේ මේ වැඩේ කරන්න එපා. මම ආයෙත් කියනවා. ඒ මං කියපු ක්‍රමෙත් බලන එක බැයි නැගිට වෙන එක. ඒක බැයි නැගිට මොනම දේ බයවල කරන්නේ. ඇත්තටම මේ කියන්නේ. ළමයිකට සතියේට තුන් පාරක් පාඩම් කරගන්න බැරි වෙනවා නම් බයෝ ළමෙක්ට ඔය දරුවෝ වෙන ක්‍රමයක් වෙන කෙනෙක් අහන්න එපා. වෙන විෂයක් කරන්න වෙනවා. මම කියන්නේ බයෝ නෙමෙයි භූගෝලය ගන්න ගියා. සතියේ තුන් පාරක් බලන්න ඕනේ නැද්ද? ඉතින් මම ඒක නොකර අනිත් එක ස්ටඩි මෙතඩ්ස් කියලා જાතියක් හොයන්න එපා. එහෙම ගන්නෑ. එක් සමහර ළමයිට ඇවිද කතා කර කර යද්දි මතකයි. සමහර ළමයි වාඩි වෙලා පාඩම් කරද්දි මතකයි. සමහර උන් ඇඳේ වාඩි වෙලා පාඩම් කරද්දි මතකයි. එක විදිනේ. තව ළමයි ඉන්නවා හිතගෙන මේ මම්මට පොත දීලා අම්මා කියවද්දි පොඩ මතක හිටිනවා කියලා. මම කියන්නේ වෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි ඒක කරන්න එපා. වෙන එකක් නෙවෙයි ඒක කතාව කරන්න එපා. පුතා ඒක කරන්නේ අම්මට පාඩම් මතක හිටිනවා උගාලා. මේ මොනවද ගන්න බලමයි හරිද මම අද ඉතින් කිව්වේ. ශුක්‍රාණු වතුරේ පීනගෙන ආයේ ගහන්න නගිනවද සර් මේ පිස්සු කතා කරන්න එපා මේ. ඔළුවට දෙනවා මේ